ආයුබෝවන් මේ මොහොත වෙද්දිත් ඔයා ඉන්නේ ඔයා පණ වගේ ආදරය කරපු කෙනෙක් ඔයාව තීරුම් ගන්නේ නැතුව දාලා ගියපු ලොකු වේදනාවකින් නේද? ඇයි මට මෙහෙම වුනේ කියලා අහලා ඊයේ රාත් ඔයා තනියම ඇඬුව නේද? ඔයා අඬන එක සාධාරණයි. ඒත් ඔයා දන්නවද ඔයා ඔය විදියට දුක් වෙද්දි ආකර්ෂණීය නීතියට අනුව ඔයා විශ්වයට යවන්නේ අඩුවක් එහෙමත් නැත්නම් පාළුවක් කියන ඍණාත්මක තරංගයේ බව. ඒ තරංගයේ තියෙනකන් ඔයාව දාලා ගිය කෙනාට කවදාවත් ඔයාගේ අඩුව දැනෙන්නේ නැහැ. ඔයාට ඕනේද අද ඉඳන් ඒ తত্ত্বය සම්පූර්ණයෙන්ම කන පිට හරවන්න. ඔයාට ඕනේද ඔයාව මගහැරුණු අයට ඔයාගේ වටිනාකම තදින්ම දැනෙන්න සලස්වන්න. එහෙනම් දැන් ඔයා ඉන්න තැනම හරිම සුවපහසු විදියට ඉඳගන්න. දැස් ඉතාමත් සෙමින් පියාගන්න. අද ඉඳන් හැමදාම උදේට සහ රැට නිින්දට යන්න කලින් මේ ප්‍රබල විශ්වීය වචන ටික මාත් එක්ක හිතින් උච්චාරණය කරන්න. දැන් ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් ඒ හුස්ම පිට කරන්න. නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් පිට කරන්න. දැන් මනසින් දකින්න ඔයාගේ මුළු ඇඟෙන්ම රන්වන් පහට ආලෝකයක් විහිදෙනවා. දැන් මේ වචන හිතින් කියන්න. මම අසීමිතව ආදරය ලබන්න සුදුසු ඉතාමත් වටිනා කෙනෙක්. මගේ ආදරය ඉතාමත් පිරිසිදුයි. ඒ පිරිසිදු ආදරය අද විශ්වය විසින් මට නැවත ලබා දෙනවා. මාව මගහැරුණු අයට අද ඉඳන් මගේ වටිනාකම ඉතා තදින් දැනෙන්න පටන් අරන්. මම දැන් අතීතයේ වේදනාවන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. මම මටම ආදරෙයි. මම අද ඉඳන් දවසින් දවස ලස්සන වෙනවා, සාර්ථක වෙනවා. මට ගැලපෙනම මාව තේරුම් ගන්න පිරිසිදු ආදරය මම දැන් මගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා. බලන්න මේ වචන කියද්දී ඔයාගේ හිතේ තිබුණු ඒ ලොකු බර, ඒ දුක කොහෙදෝ ගියා වගේ දැනෙනව නේද? ඒ නිදහස සම්පූර්ණයෙන්ම විඳින්න. දැන් මුහුණේ ලස්සන ආඩම්බර හිනාවක් තියාගෙනම ඔයාගේ දැස් සෙමෙන් විවෘත කරන්න. ඔයා කියන්නේ කවුරු හරි දාලා ගියා කියලා වැටෙන කෙනෙක් නෙවෙයි. ඔයා ඊට වඩා ශක්තිමත්, ගොඩක් වටින කෙනෙක්. අද ඉඳන් ඔයාගේ මේ අලුත් ශක්තියට විශ්වය අනිවාර්යෙන්ම ප්‍රතිචාර දක්වනවා. මේ වචන ටික අහද්දි ඔයාගේ හිතට ලොකු සහනයක්, අලුත් බලාපොරොත්තුවක් දැනුණා නම් ඒ නිදහස පහලින් සටහන් කරලා යන්න. මේ වගේ නිදහස් සිතුවිලි එක්ක විශ්වයේ රහස් හොයාගෙන යන අපේ ගමනට ඩ්‍රීම්වර්ස් channel එක හා එකතු වෙන්න කියලත් මම ආදරයෙන් මතක් කරනවා. අද දවස ඔබට පුදුමාකාර සතුටක් ගෙනෙන දවසක් වේවා.